සුබම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා අපේ ආදරණීය අනුශයාලු සිල් දෙනාට. ඉතින් දිගු නිහඬියාවකට පස්සේ ඔන්න 2026 අවුරුද්දේ හාහා පුරා කියලා අපි මේ විදිහට අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ පිනිමුතු යාමයේ උදෑසන වැඩසටහන. ඉතින් ගාල්ල ශාන්ත අනුශේෂ විද්‍යාලීය ජනමාධ්‍යකගේ මගින් උදෑසන පවත්වන අපේ උදෑසන වැඩසටහන පිනිමුතු යාමයේ වැඩසටහන තමයි මේ ආකාරයෙන් අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් දැන් වෙලාව උදේ 7:04 එහෙනම් සුපුරුදු පරිදි අපි සූදානම් වෙමු අද අපේ වැඩසටහන ආරම්භ කරන්න. ඊට කලින් විශේෂ මතක් කිරීම දෙකක් තියෙනවා අපේ ආදරණීය ආලෝෂයන්වන් දැනුවත් කරන්න. පළවෙනි දැනුවත් කිරීම තමයි ගාල්ල ශාන්ත අනුශේෂ විද්‍යාලය සහ කළුතර සිරිකුරුස විද්‍යාලය අතර පැවැත්වෙන මහා ක්‍රිකට් තරගාවලිය මාර්තු 6-7 කියන දෙදිනයන්හිදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ වගේම ඊට සමගාමීව පැවැත්වෙන ෆස්ට් ෆ්ලැග් ඉතින් මේක පෙබරවාරි 15 වෙනිදා හවස 3ට ආරම්භ කරනවා. ඉතින් මේ සියල්ලක් එක්කම අපේ ආදරණීය ආලෝෂයන්වන්ට එක්කාසු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඉතින් දිගු නිහඬියාවකට පස්සේ අද දවසේදී අපි 2026 අවුරුද්දේ හාහා පුරා කියලා ආරම්භ කරන මේ වැඩසටහනේදී මම මුලින්ම හිතුවා අපේ පුංචි යාළුවොත් එක්ක කතා කරන්න ඕන කියලා අපේ පාසලේ ඉතිහාසය ගැන. ගාල්ල ශාන්ත අලෝෂියස් විද්‍යාලය. ඔව්. ගාල්ල ශාන්ත අලෝෂියස් විද්‍යාලය කියලා කියන්නේ 1895 අවුරුද්දේදී දක්ෂිණ ලංකාවේ අග්‍රගණ්‍ය බාලක පාසලක් විදිහට ගාල්ල නගරයේදී ආරම්භ වෙච්ච පාසලක්. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන ගාල්ලේ කල්වාරි කන්ද මත කුඩා පල්ලියක් මූලික කරගෙන තමයි අපේ ගාල්ල ශාන්ත අලෝෂියස් විද්‍යාලය ආරම්භ වෙන්නේ. මුලදී අපේ පාසල පෞද්ගලික පාසලක් විදිහට ආරම්භ වෙලා අපේ පියතුමන්ලා විසින් තමයි අපේ පාසල පාලනය කරේ. ඒ වගේම අපේ පාසල ආරම්භ කරන්න මූලිකත්වය ගත්තේ වෑන් රේක් පියතුමා විසින්. ඒ වගේම මතක් කරන්න ඕන ගාල්ල ශාන්ත අලෝෂියස් විද්‍යාලයට වසර 130ක ප්‍රෞಢ ඉතිහාසයක් තියෙනවා. ඉතින් අපි මේ කෙමෙන් ලං වෙන්නේ අපේ පාසලේ 131 වෙනි සංවත්සරය සමරන්න. ඉතින් අපේ පාසල 2012 වර්ෂයෙන් අනතුරුව අපේ පාසල ජාතික පාසලක් බවට පත් කරා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන 2012 වර්ෂයෙන් අනතුරුව අපේ පාසලේ 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඉගෙනීම ලබන සිසුන් සංඛ්‍යාව සිසුන් 4000කට වඩා වැඩි පිරිසකකින් වැඩි වුණා. ඒ වගේම මතක් කරන්න ඕන අපේ පාසලේ ආදර්ශ පාඨය මිනිසෙකුසේ තිරිවඩව. ඉංග්‍රීසි වලින් නම් strive manfully. ලතින් වලින් certa viriliter. ඉතින් ඒ අපේ පාසලේ ආදර්ශ පාඨය. ඉතින් අපේ පාසල ගැන අපි තව කතා නොකරපු එකේ කතා ගොඩක් ඇති. ඉතින් එක දිගට ඔයාලත් එක්ක මේ විදිහට කතා කරගෙන යනකොට ඔයාලට ටිකක් බෝරින් ඇතිනේ. ඒ නිසා අපි සූදානම් වෙන්නේ අපේ පාසලේ ආදි අලෝෂියානුවන් විසින් අපේ පාසලේ 125 වෙනි සංවත්සරයට නිර්මාණය කරපු දිගත යසස කිතු ගොස නිති නංවන එහිතේ රස විදිමු. දිගත යසස කිතු ගොස නිති නංවන ඇල විශයස් මව් පායුග අභිවන්දන තෑකුල ගොත් එකමුතු කර නන්දන උඹයි දකුණු ලක ඉලකය චන්දන නුඹයි දකුණු ලක තිලකය චන්දන ඉගත යසස හිතු ගොස නිති නංවන ඇල විශයස් මව් පායුග අභිවන්දන දැකුල ගොත් එකමුතු කර නන්දන නුඹයි දකුණු ලක තිලකය චන්දන
පැහැදජලෙල දෙන සෙවනින් ලෝ පරසිදු විරුවන් බිහි කරමින් විරාජමානව යන මග මනරම් නුඹමයි නොසැලෙන විදුමම සුපසන් සුරකින එඩිතර විරුවන් කෙලිබිම ජයගත් සුජාත දරුවන් සරමුසු කර අමරස පොවමින් නුඹේ කුසින් දිහිවුනි සුරු විරුකම් සිපයන සුළඟින් පෙරලයි ඉතිහාසයේ පිටුව විමන් නැමුණි අපේ හිස නුඹ වෙත සෙනෙහෙන් මවුනි නුඹේ නම රැකුමට දිවිමෙන් විකත යසස කිතු ගොස නිති නංගල ආයුග අභිවන්දන දැකුලගොත් එකමුතු කරනන්ද උඹයි දකුණු ලක තිලකය චන්දන උඹයි දකුණු ලක තිලකය චන්දන දිගත යසස කිතු ගොස නිති නම් වල. ඒ වගේ මේ ගීතය ගැන විශේෂයෙන් මතක් කරන්න ඕන. මේ ගීතය නිර්මාණ කරේ අපේ පාසලේ ආදි ශිෂ්‍යයන්. එතකොට ඔයාලට තේරෙනවනේ අපේ පාසලෙන් ලංකාවේ අපේ මිනිස්සු ආදරය කරන අපේ ලංකාවේ මිනිස්සුන්ගේ ආදරයට පාත්‍ර වෙච්ච ජනප්‍රිය ගායකයෝ බිහි වෙලා තියෙනවා. ඉතින් ඒක අපේ පාසලට ගොඩක් ලොකු ආඩම්බරයක්. ඉතින් අපි දැන් සූදානම් වෙන්නේ අපේ පාසලේ ඉතිහාසය ගැන තව පොඩ්ඩක් ඔයාලත් එක්ක කතා බහ කරන්න. අපේ පාසල් කොඩිය නිර්මාණය වෙලා තියෙන්නේ රන්වන් පාටින් සහ කොළ පාටින්. ඉතින් ඒ වර්ණයන් දෙකෙන් සැදුම්ලත් කොඩියක් තමයි අපේ පාසල. එහෙම නැත්නම් ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයට හිමි වෙලා තියෙන්නේ. අපේ පාසලේ නිල ලාංඡනය. අපේ පාසලේ නිල ලාංඡනය ගැන කතා කරනකොට නිල ලාංඡනයේ අකුරු තුනක් තියෙනවා IHS කියලා. Issus hominum salvator. මොකක්ද ඒකේ තේරුම? ඒකේ තේරුම තමයි මිනිසාගේ ගැලවුම්කරු දෙවියන් වහන්සේ කියන තේරුම. ඊළඟට අපේ පාසලේ ක්‍රීඩා සම්බන්ධ කතා කරනකොට අපේ පාසලේ රගර්, ක්‍රිකට්, ඊළඟට පාපන්දු ඔය වගේ ක්‍රීඩා ගොඩක් අපිට අපේ පාසලේදී දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඒ සියලු ක්‍රීඩා වලින් අපේ පාසලට වසර ගණනක් පුරාවට විවිධ ආකාරයේ විශාල ජයග්‍රහණ රැසක් අපේ පාසල අත් කරගෙන තියෙනවා. ඊළඟට හැම පාසලකම අපේ ශිෂ්‍යයෝ බෙදලා තියෙන විවිධ නිවාස තියෙනවානේ. ඉතින් අපේ පාසලෙත් ඒ විදිහට නිවාස පහක් තියෙනවා. ඉතින් ඒ නිවාස පහ නම් කරලා තියෙන්නේ මර්ෆි, ගෝර්මන්ට්, නිව්ට්, ස්ටෑන්ඩඩ්, වැන් රික් කියලා. ඉතින් අපේ පාසලේ විෂය සමගාමී ක්‍රියාකාරකමුත් තියෙනවා. ඉතින් මේ අතර ශිෂ්‍ය නායක මණ්ඩලය, මාධ්‍ය ඒකකය, බටහිර තෝරවාද කණ්ඩායම, පෙරදිග තෝරවාද කණ්ඩායම ඇතුළු තව බොහෝමයක් විෂය සමගාමී විෂය බාහිර ක්‍රියාකාරකම් රැසක් අපේ පාසලේ අපිට දැක බලා ගන්නට පුළුවන්. ඉතින් වර්තමානයේ අපේ පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරන්නේ AJP පුබුදු සම්පත් අපේ විදුහල්පතිතුමා. ඉතින් අපේ පාසලෙන් බිහි වෙච්ච
රටට ලෝකෙට වැඩදායි විශාල ආදි ශිෂ්‍යයන් රැසක් ඉන්නවා. RIT යලස්, ඉතිරිවිය සරච්චන්ද්‍ර, ඊළඟට සිරිල් පොන්නම්පිලම වගේ ලංකාවට වැඩදායි විශාල ආදි ශිෂ්‍යයන් රැසක් අපේ පාසලේ බිහි වෙලා තියෙනවා. ඉතින් ඒක අපේ පාසලට මහත් ආඩම්බරයක්. ඉතින් මේ වගේ වැඩසටහනක් ඔයාලට දැක බලා ගන්න පුළුවන්කම හම්බ වෙන්නේ අපේ පාසලේ තියෙන මාධ්‍යයකින් නිසා. ඉතින් මම හිතුවා පාසලේ ඉතිහාසය ගැන කතා කරනකොට අපේ පාසලේ මාධ්‍යයක ගැන අනිවාර්යයෙන්ම ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ කියලා. අපේ පාසල 1895 අවුරුද්දේ ආරම්භ වුණාට නිල වශයෙන් අපේ පාසලේ මාධ්‍යයකකේ වැඩ කටයුතු කරන්න අපි ආරම්භ කරන්නේ 2000 වර්ෂයේදී. ඉතින් 2000 වර්ෂයේ ඉඳන් මේ 2026 අවුරුද්ද වෙනකම් ආපු මේ සුවිශේෂී ගමන මගේදී අපේ පාසලේ මාධ්‍යයකකේ ලබාගත් ජයග්‍රහණ රසක් තියෙනවා. ඒ වගේම අපේ මාධ්‍යයකකේ අපේ පාසලේ සුවිශේෂී තැනක් ගන්නවා. ඉතින් ඒ වගේ මතක් කරන්න ඕන. අද මේ වගේ වැඩසටහන ඒ වගේම අපේ පාසලේ මාධ්‍ය ඒකකිනොත් මේ වෙනකොට අපේ පාසලට පිහි වෙලා තියෙන චරිත රසක් කියන. ඉතින් අපිට ඒ කට්ටියත් මේ වෙලාව අපිට අමතක කරන්න බෑ. ඉතින් එහෙනම් අපි තවත් කීයක් රස විඳලා ගමු. So you
එහෙනම් පුංචි යාළුවනේ මේ සෝදානම අද දවසට නියමිත අපේ පිනිමුතු යාමේ උදෑසන වැඩසටහන මේ ආකාරයෙන් නිමා කරන්නට. එහෙනම් මේ වැඩසටහන ඔයාලට අරගෙන ආවේ ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලීය ජනමාධ්‍ය ඒකකෙ මගින්. එහෙනම් හෙට දවසේදීත් තව අලුත් මාතෘකාවකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන්න. අදට සමුගන්නා ඔබ සියලු දෙනාටම සුබ දවසක්.